වෙල්කම් බැක් සෝසරස්. අද අපි කතා කරන්න යන්නේ මර්ලින් පළවෙනි කතා සමයේ 12 වෙනි කතාව ගැන. මේ කොටස නම් කරලා තිබුණේ To Kill the King. එහෙමත් නැත්නම් රජුව ඝාතනය කිරීමට යන නමින්. මේක කැම්ලොට් වල හිටපු අහිංසකම කරුණාවන්තම හැමෝටම උදව් කරපු චරිතයක් වුණ මොගානගේ වෙනස් වීමේ කතාව. අද කතාවේ සරල සාරාංශය මේකයි. ගුවෙනවියගේ තාත්තා ටොම් හොර රහසේ වැඩක් බාර ගන්නවා ටොරන් කියලා මායාකාරයෙක්ගෙන්. ටොම් දන්නේ නැහැ මේ සිද්ධ වෙන දේවල් මායාවක් කියලා. එයා හිතන්නේ මේක විද්‍යාත්මක පරීක්ෂණයක් කියලා. මේ මායා භාවිතය නිසා ටොම්ට උත්තර රජතුමාගෙන් මරණ දණ්ඩනය නියම වෙනවා. ගුවෙන්ට හිටපු යාළුවෝ එයාගේ තාත්තව බේරගන්න කොච්චර උත්සාහ කරත් ඒකින් වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට ටොම් මැරලා යනවා. මේ සිදුවීම නිසා මොගාන කුමරිය ඌතර එක්ක වෛර බැඳ ගන්නවා. මේ වෛරය මොගාන ඌතර රජුව ඝාතනය කරන තැනට වෙනකම් එයාගේ මනස වෙනස් කරනවා. ඌතරව ඝාතනය කරන්න පුළුවන් වේද? ඉතින් අද අපි මේ සම්පූර්ණ කතාව කියවමු.